දැන් නම් පේන විදියට සිරිපාල අයියේ අපි අපරාධ වගේ බඩු ටික ඔක්කොම ඇදලා දැම්මේ උගහ තට්ටුවට නේද? ඒ මොකද රාණි නංගියේ එහෙම කියන්නේ? ඇයි ඉතින් කෝ ගම් වතුර තාමත් ඒ ගානමනේ වැස්සෙත් නෑ අඩුවේකන වගේ යන්නේ ගම් වතුර. ආහා එහෙම මේ ගම් වතුර හැල්ලු කරන්න එපා රාණියෝ. පුඩ වැස්සොත් ඇති දෙගොඩ තලා යන්න ගෙවල් දොරවල් යට වෙලාම. ඒක නම් එහෙම තමයි. ඒක නෙමෙයි සිරිපාල අයියේ. මේ වතුර ටික බැහැගෙන යනකොට ඔයාලගේ ගෙවල් ටික නේද ඊළඟට වතුරට අහුවෙන්නේ. දැනටමත් යට වෙලාද දන්නේ නැහැ හැබැයි. මොන පිස්සුද? යට වුණොත් ඕනනම් උපරිම අඩි භාගයක් යට වෙයි. ඒවා ඉතින් අපේ නෝනේ මල්ලිකා බලා ගන්න නැත. ඒ වගේද මං ගෙදර ගිහිල්ලා මහ වැස්සක් ඇවිල්ලා ඔයාව යට වුණොත් එහෙම කවුරු ඉන්නවා කියලාද රාණියෝ? අපේ නෝන්ට නම් චූටි හරි ඉන්නවා ගෙදර. ඔයාට බලු බල්ලෙක් ඉන්නවා කියලාද? නෑනේ. ඔව් නේද? නිකමටවත් හාමිනේට කෝල් එකක්වත් දීලා බලුවා නම් හරි නේද සිරිපාල අයියේ? ආපෝ කතා කරන්න එපා. දැන් කෝල් එකක් ගත්තොත් එහෙම මගේ බෙල්ල මිරිකන්න ආදයි ෆෝන් එකෙන් අත් දෙක දාලා හරි වහලේ හැදුවේ නෑ කියලා. තව ටිකක් බලලා තහඩුවක් අරගෙන මේ යනවා ෂේප් කරගන්න. මේ රාණියේ කේකක් බොමුද? ඉන්න මම වක් කරන්න. යට වෙන්න ළඟයි ඕන්න මෙන්න අනේ අම්බෝ. කවුද එන්නේ බේර ගන්න හද අම්බෝ. අයියෝ කවුරු හරි ඇවිල්ලා අපිව බේර ගන්නකෝ. අදද හිටි. මලත් දිලුවේ කවුද ඉතුවේ කොහොම වතුර දයි කියලා මෙච්චර. යකඩෝ චූටි මං හිතුවේ මේ චූටට නැග්ගම හරි අපිට බේරෙන්න පුළුවන් වෙයි කියලා. මේම ගියොත් නම් මේසෙත් යට වෙලා අපිවත් යට වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ බං. මොකද කරන්නේ? මේසේ යට වෙන්න දෙයක් නෑ දැන්ද? බිම බලන්න. මේසේ යට වෙලා ඉවරයි. ඔව්නේ නම්. කරන්න කිසි දෙයක් ඉතුරුලා නෑ අම්බේ. වතුර වැඩි වුණොත් එහෙම කතා කරලා වැඩක් නෑ. ඉවරයි. අනේ මේ චූටි පයි කරන්න පායකෝ. ඒක තමයි අපිට මොකක්ම හරි ක්‍රමයක් තියෙන්න ඕනේ හිටි මෙතනින් බේරෙන්න. හරි කොහොමත් බෙල්ල ගාවට එනකන් වතුර දාන්න එක නෑ. ඕනනම් තා පොඩ්ඩක් දායි බලමුකෝ අපි. බැරිම වුණොත් අපි ආපදායකට කෝල් එකක් දෙමු අපිව බේර ගන්න කියලා. ඔව් ඒක තමයි කරන්න තියෙන එකම දේ චූටි අපිට. චේන් 3යි මුදු 5යි. හොදටම මදි. ඇබර් රත්න පාලයෝ දෙවල් 20කට විතර ගිහිලා තාම රත්තරන් බඩු 5යිනේ බං හොයාගන්න පුළුවන් උනේ. මේ සැරේ ගම් වතුරෙන්ද කලින් කට්ටිය බඩු ටික ලෑස්ති කරගෙන වගේ ඉඳලා තියෙන්නේ. ඔක්කොම අරගෙන ගිහිල්ලා වටින කරනේවා. මදයි ගම් වතුර සීසන් එක එනකම් බලන් ඉඳියා කිඩ්නැප් එකක්වත් කරන්න නැතුව. මන්නම් හිතුවේ ගිය පාර වගේ මේ පාරත් හොඳ වෑන් ගෙවල් ටිකක් කඩා ගන්න පුළුවන් වෙයි කියලා බං. මොනවා කරන්නද ඉතින්? යන්න පුළුවන් හැම ගෙදරටම රිංගලා වටින කරන බඩු ටික හොරගම් කරගෙන යමු. හදිසියක් නෑ. හිමින් සැරේ හොඳට හොයලා බලපන්කෝ. ඔය ලාත්තු වල එහෙම ඇති මුදු මාලේ එහෙම. බං චූටි උඹාර උදේ ගම් වතුර බලන්න යන්න එපා කියලා කියෙද්දි අරන් ගිය ටියුබ් එක කො බං? ඒක කොහෙද? ඇයි ඒකත් එක්කම දොරකඩේව ගාගෙන ගියේ උදේ? අයියෝ ඒකවත් තිබ්බනම් මොකක් හරි කරගන්න හරි තිබ්බච්චි. දැන් නම් ලේසි වෙන්නේ නෑ පුතෝ අපිට. තවත් අඩියක් විතර වතුර දැම්මක් කිටි කිටි ගාලා. අයියෝ ජීවිතේට හිතුවේ නෑ ගම් වතුරට යට වෙලා මැරෙන්න වෙයි කියලා අපිට. මාතර ගඟේ ඉන්නගි බුලිගේ පැතියා. කළු ගඟට පැන්නයි මම මේ දැන් දැක්කා. කවුදෝ නොදන්නේ කිඹුලිගේ මිනිහා. හැලයයි අපේ දෙවි කිඹුලිගේ බිරියා. චූටි අයියාගේ පිටෙන් ටයර් එකක් පදින්න ඉගෙන ගත්තා. ඒත් මට චූටි අයියාව බලන්න ආවා. අපේ අම්මා කිව්ව කතාව ඇත්ත. චූටි අයියාගේ ගම් වතුරට යට වෙලා ඇති කියලා. බලද්ද දෙබේ වටින්නේ මට කරපු වැඩේට. තාමත් මතක් වෙද්දි මගේ අගම ගෑනවා. චූටි කවුරු හරි එනවා වගේ.
ඒක තමා මටත් වුණ කවුරු හරි කෑ ගහනවා. අද්දේ දුරකඩේ අම්මේ අම්මා පානේ නම් දුරකඩේ පුතා තමා. කාට අපි අමතක වුණත් දුරකඩේට අමතක වෙලා නෑ අම්මේ. දුරකඩේ මල්ලි වත්වේ අපි මේ හිටියා යන්නේ අව් චූටිය තමා මේන වත්වේ. මොකද මේ ඔයාලා ගම් වතුරට කොටු වුණාද? අනේ උදුරකඩේ පුතේ බලන්නකෝ පුතේ තව පොඩෙන් ඔළුව යට වෙනවා වතුරට. වතුර වැඩි වෙනවා බං එන්න මොනවා හරි කරපන්කෝ පුතේ. උදුරකඩියෝ අපිව බේර ගන්න ඔබට විතරයි පුළුවන් බං වත්වේ. උදව් කරන්න වටින්නේ ඔයා මට කරපු දෙයට හිටියයි. අර මාබල ටික මාව බේරගත්තේ නැත්තම් මගේ බලවිදියවත් ඔයා ගන්න හම්බෙන්නේ අපේ අම්මට. හරි බං හරි උඹෙන් සමාවක් ගත්තනේ කරපු වැරද්දට. අනේ බං උදව් කරපන්කෝ. අනේ උදුරකඩියෝ අපි හරි අතරනේ වෙලා ඉන්නේ බං. හරි ඉන්නවා මං කාගෙන් හරි උදව් විලගෙන එන්නම්. හැබැයි ඉතින් එනකොට යට වෙලා ඉඳියොත් එම මට කරන්න දෙයක් නෑ හොදේ. හරි බං උඹ ඉක්මනින් ගිහලා වරෙන්කෝ. හැමෝ ඇති යන්තම් දැක්ක නේද චූටි අපිට ඕනේ නැහැ කියලා හිතන් ඉන්න අයව කොයිම වෙලාවක හරි අපිට ඕනි වෙනවයි කියලා. අන්තිමට දුරකඩ ළමයා විතරයි අපිට පිට උනේ. ඔව් අම්මේ ඇත්ත දුරකඩ යවුදේක. මෙන්න විශේෂ පුවත. රත්නපුර දිස්ත්‍රික්කයේ ගිරිපුර නගරයේ පහළ කොටස මේ වන විට මහා ගම් වතුර තත්ත්වයට ළඟා වී ඇති බව අප එහි සිටින වාර්තාකරු පවසනවා. මේ වනතෙක් කිසිදු ආපදා මරණයක් වාර්තා වී නැති අතර එම ප්‍රදේශයේ එක් පවුලක් ජලයට කොටු වී සිටින බව අපට මේ දැන් වාර්තා වුණා. ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට ළඟා වීමට පිටත් වී ඇති බව සඳහන්. යාවත් කාලින තොරතුරු සමගින් නැවත හමු වෙමු. පොයි සිරිපාලයේ මොකද රාජී මෙහෙන්දකෝ ඉක්මන් කළා සිරිපාලයේ. මොකද මේ ප්‍රවෘත්තිවල මේ දැන් කිව්වා ගිරිපුර නගරයේ පහළ කොටස මහා ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා කියලා. ගම් වතුරට කටයක් කොටුත් වෙලාලු. ඇත්තටම නැතුව සිරිපාලයේ හප්පට උඩු කෝල්ලික කරම් බලන්න ඕනි එහෙනම් නෝනෙට. අහගන්න නම් වෙයි හැබැයි හොඳ බෑන්. කමක් නෑ නිකමට හරි අරන් බලමුකෝ ඕනි එකක් කියලා. ගන්න මල්ලිකාණන්ගේ මාත් එක්ක තවත් තරහ වෙයි නැත්තම්. ඉන්න ගන්නවා. දොරකඩේ පුතා ගියාමයි තාමත් නෑනේ බුලව්. මේක චේප් එකේ පෙරගත්තවත්ද? ඒකනේ අප්පා මූ තාම නෑනේ. අපිව යට වෙලා හුස්ම ඉර වුණාට පස්සේ ඇවිල්ලා බේර ගන්නද දන්නේ නැහැ ඉන්නේ. ඔන්න කෝලයක් එනවා. කවුද බලන්න? උඹලගේ තාත්තා. මේකට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. හිටපන්කෝ. හෙලෝ. නෝනේ ඔහෙට ගම් වතුර දැම්මද? නෑ මේ ගිනි රත්නට පායනවා. තමුසට දැන් අපිව මතක් ගුණේ. යකෝ මෙහි අපි ගම් වතුරට හිර වෙලා ඉන්නවා. තමුසට ගානක් නෑ නේද? වාලේ හදන්න කිව්වා. ඒක හැදුවෙත් නෑ. ගිහින් රාණියට පරිස්සම් කරගන්න. ඉන්න ඔහෙටම වෙලා වම්බට්ටා. අප්පට සිරි ඔයාලා ගම් වතුරට හිර වෙලාද නෝනේ ඉන්නේ? ඉන්න මම එනවා. නෑ කරදර වෙන්න එපා. ඔයා රාණිව පරිස්සම් කරගෙන ඔහෙටම වෙලා ඉන්න. අපි මෙහෙ මොකක් හරි කරගන්නම්කෝ. රාණිට කරදරයක් වුණොත් එහෙම මොන දෙයයන්ද කියන්නේ නේද මහත්තයා? ඒකනේ නෝනේ ඌට නෑ නෝනේ පිස්සුදානේ ඉන්න මම එනවා. හෙලෝ මේ කැනි තියලානේ ෆෝන් එක. තාමත් රාණිගේ ගෙදර මේ මිනිහා අපි ගැන ගානක්වත් නෑ චූටි මේකට. පුදුම පියෙක්නේ අප්පා අපේ පියා. මාර ඩයිල් එකක් නේ අකෝ මේක. කතා කලවරක් නෑ චූටි. හිටි ඔරුවක් කෙනා මේ පැත්තට. අම්මට සිරිහෙ බඩු වෙනවා. ඇති අන්තන් දුරකඩේ පුතා ගිහලා කියන්න තියෙනවා කාට හරි අපිව බේර ගන්නයි කියලා. අන්න මේ මිනිස්සු ඉන්නවා රත්නයෝ. මෙච්චර ගම් වතුර තිබිලත් මුන් ගිහිලා නෑනේ පොළ. කුටු වෙලා වගේ ගම් වතුරට. මට පොඩි අදහසක් නම් එනවා රත්නයෝ.
ඒ මොකද්ද? වැඩි හමන් දෙයක් හම්බුනේත් නැති එකේ උස්සමුද කාව හරි ලේසියෙම උස්සන්න පුළුවන් වෙලාවක් තමයි මේක. එහෙනම් ඉතින් හිත ඉන්න දෙයක් නෑනේ. වරින් යන්න එතෙන්ට. යමන් ආහා කට්ටිය මොකෝ ගම් වතුරට කොටුනාද? හරි ඔවුනේ බලන්නකෝ. දුරකඩේ පුතාට ඔයාලා වෙව්වේ අපි බේරගන්නයි කියලා. දුරකඩේ පුත් ඔව් එයා තමයි අපි එව්වේ ඔයාලා බේරන් එන්න කියලා. අනේ ඇති අන්තං කොහොම හරි ආවනේ. අපි නම් පණ බයේ ඉඳී අපිට මොනවා වෙයිද කියලා. අර ගෑණි කියන්ගේ නම් හොඳ රත්තරන් බඩු ටිකක් තියෙනවා වගේ. ඒකව උස්සමුද අපි? එහෙනම් ඉතින් මාමේ අපි නගින්නද මේකට? එපා ඔක්කොම නගින්න එපා. මේකේ පොඩි හිලක් තියෙනවා. එක එක්කෙනා නගින්න එක්කෙනෙක් ගිහිල්ලා දාලා අනිත් කෙනාව දාන්න. හයියෝ කමක් නෑ ඉතින්. හරි අම්මේ අම්ම නගින්න ඉස්සෙල්ලාම. එහෙම හරියන්නේ නෑ මං ඉස්සෙල්ලාම නැගලා චූටි උඹ නැගපන්. අපිට මොකක් හරි කරගන්න බැරිය වතුර වැඩි වුණොත් එහෙම අම්මටනේ පීනන්නම බැරි. ඔව් නැන්ද නගින්න ඉස්සෙල්ලාම. හා එහෙනම් මං ගියාට පස්සේ පරිස්සමෙන් හැබැයි චූටි ඈ. හරි අම්ම නගින්නකො පරිස්සමෙන්. කෝ අත දෙන්න. චූටි පරිස්සමෙන් එනං ඈ. ළමයිනේ එහෙනම් අපි ගියා. හා මාමේ පරිස්සමෙන් අම්මව දාලා අපිව ගන්න එන්න ඈ. ඕකේ. හෝ ඇති යන්තම්. දොරකඩේ හොඳ එක හිටි දැක්ක නේද? ඔරුවකුත් හොයාගෙන ඒ ඩිංගට අපිව ගන්න එවලා. ඔව් මයිකා අපි උට කරදර කරාට ඌ බොක්කේ පිට එකක් බං.